මෝර්නිං ඔයාලා හැමෝටම. එහෙනම් අද මම මේ ලෑස්ති වෙන්නේ මගේ ගෙදර ඉන්න දවසක් ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් වොච් එකක් දාන්න ඇවිල්ලා අපි වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරකුත් දාලා channel එක subscribe කරන්න. එහෙනම් වොච් එකක් දාන්න ඇවිල්ලා සෙට් වෙමු. ඔයාලා හැමෝටම good morning. A few moments later. ඔයාලට මතකද මං කන්වර්ට් එකක් ගැන කිව්වා. ඒ කියන්නේ මම ඩෙවලොප් කරපු ටූල් එකක් ගැන කලින් බ්ලොග් එකේ. ඔයාලා ඒක යූස් කරා නම් කමෙන්ට් එකක් දාන්න. අද ඒ ටූල් එක ගැන වැඩි විස්තර ටිකක් කියන්න. ඔයාලට සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දී ඔයාලා දන්නවා එක එක ෆෝමැට් තියෙනවා. අපේ JPG, PNG, WebPG, එතකොට SVG, GIF ඒ වගේ ගොඩක් තියෙනවනේ. කෙනෙක් එක ෆෝමැට් වලින් තමයි අපිට ෆොටෝස් තියෙන්නේ. ඒ වුණාට අපිට සමහර අවස්ථාවලදී බොහෝ දුරට බොහෝ තැන් ගොඩක් තැන්වල අපිට යූස් කරන්න වෙන්නේ JPG එහෙම නැත්නම් PNG. ඊට පස්සේ ඔයාලා ග්‍රැෆික් ඩිසයින් කරන කෙනෙක් නම් දන්නවා මේ ෆෝමැට්ස් අවශ්‍ය වෙන තැන්. අපිට ඒ වගේ වෙලාවට අපි කරන්නේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරලා කන්වර්ටර්ස් වලට දාලා හැබැයි JPG, PNG කරන්න එහෙම නම් ගොඩක් කන්වර්ටර්ස් තියෙනවා. يعني ෆ්‍රී කන්වර්ටර්ස් ගොඩක් තියෙනවා. ඒත් දැන් තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් ලස්සන වෝල්පේපර්ස් තියෙනවා අපිට ප්‍රසිද්ධ ඒවා. ඒවා අපි ඩවුන්ලෝඩ් කරන්න ගියාම මේ ෆ්‍රී ගන්නවා නම් ඒ වෝල්පේපර් එක තියෙන ෆෝමැට් එක තමයි WebPG. ඒක JPG එහෙම නැත්නම් PNG වලට කන්වර්ට් කරන්න තියෙන කන්වර්ටර්ස් අඩුයි. ෆ්‍රී කන්වර්ටර්ස් අඩුයි. මම ඒකට හදුව ඩෙවලොප් කරපු පොඩි ටූල් එකක් graphics B converter කියලා. ඔයාලට මේකේ ඕනෑම ෆොටෝ එකක ෆයිල් ෆෝමැට් එක චේන්ජ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලා PNG එකක් කරන් ඒක JPG ගන්න පුළුවන්. JPG එකක් කරන් PNG ගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට ඕනම ෆෝමැට් එකකට මේක මාරු කරන්න පුළුවන්. අපිට දැන් WebPG එකක් ගත්තොත් මේක ඔයාලට PNG කරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්ලැට්ෆෝම් එකක් තමයි graphics B converter කියන්නේ. මම දැන් ඔයාලට වැඩි විස්තර දැනගන්න ඒක කොහොමද වැඩ කරන්නේ, කොහොමද ඒකට ෆොටෝ එකක් දාලා කන්වර්ට් කරගන්නේ කියලා වීඩියෝ එකක් දාන්න. අපි ඒකත් බලලා සෙට් වෙමු. මෙන්න මේ විදිහට ඔයාලත් කන්වර්ට් එක ඕපන් කරගෙන ඒකේ තියෙන මේ drag and drop කියලා තියෙන්නේ upload file ඒ වගේ අන්න එතෙන්ට ඔයාලට කන්වර්ට් කරගන්න අවශ්‍ය ෆොටෝ එක දාලා ඊට පස්සේ ඔයාලා ෆෝමැට් එක තෝරන්න. ඔයාලට කන්වර්ට් වෙන්න ඕන මොකද ඒ උදාහරණයක් විදිහට PNG එකක් JPG කරගන්න නම් JPG කියන එක තෝරලා ඔයාලට පුළුවන් මෙතන quality එක adjust කරගන්න. adjust කරලා මේ convert image කියන එක ක්ලික් කරාට පස්සේ මේක කන්වර්ට් වෙනවා. කන්වර්ට් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් දැන් ඔයාලට idea එකක් එන්නේ නැති කොහොමද මේ කන්වර්ට් එක වැඩ කරන්නේ කියලා. මේකේ නම graphics B converter. මම නිකන් මතක් කරගෙන විතර කන්වර්ට් එකේ නම මතක් කරන්න ඕන නිසා මේක මම ඩෙවලොප් කරපු එකක්. ඔයාලට මේක මගේ පින් කමෙන්ට් එකක් විදිහට ඇති යූස් කරලා බලන්න පුළුවන්. මම link එක දාන්න. graphics B converter මේක දැන් free තමයි host කරලා තියෙන්නේ. වෙන hosting service වලට ගියොත් මට ලොකු ගාණක් යනවා. ඒ නිසා මම දැන් මේක මම ස්ටඩි කරන ගමන් නිසා දැන් මේක free host කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මම දාන link එක කරා ගිහිල්ලා යූස් කරන්න. ඔයාලට මේකේ පොඩි ad එකක් play වෙයි. ඒක close කරලා දාන්න සබ්ස්ක්‍රයිබ් කරලා tab එකකින් තමයි මම ඒක දාලා දෙන්නේ ad එක play වෙන්න. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු පස්සේ වීඩියෝ එකකින් ad network ගැන. පොඩි tools හදලා පොඩි web pages හදලා කොහොමද ad දාන්නේ කියලා. එහෙනම් ඔයාලා යූස් කරලා බලන්න. මම මේකේ link එක දාන්න පළවෙනි comment එකේ. එහෙනම් යූස් කරලා ඔයාලගේ experience එක මට කියන්න. comment එකේ දාලා දාන්න. ළඟදිම තව tools කීපයක් හදනවා. ඔය audio converters වගේ ඒවත් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි එහෙනම් ඒ converters හදුවට පස්සේ ඒවත් මම දාන්න වීඩියෝ එකක් විදියට. මේක කොහොමද ad play වෙන්නේ කියලා මම වෙන ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. කොහොමද මේ වගේ පොඩි tools හදලා web pages හදලා කොහොමද ad network connect කරලා ad play වෙන දාන්න කියලා. හරි එහෙනම් හවස බෝධි පූජාකට යන්න හිතන් ඉන්නවා. අපි යන් ඒකට මල්ටියක් කඩන්න ඕනේ.
ටිකක් වැඩිපුර මල් ගන්න නිසා යන් අපි පොඩ්ඩක් ආච්චිලා ගෙදර පැත්තේ ගිහිල්ලා තව ගෙවල් දෙක තුනකට ගිහිල්ලා මල් ටිකක් කඩාගමු. මම වීඩියෝ එකක් දාන්නම් බෝධි පූජාව කරන එකේ පන්සලේ සෙනඟ ටිකක් අඩු වුණොත් අතරෙන් ගොඩක් හිටියොත් අද සෙනසුරාදා දවසක් නිසා ටිකක් සෙනඟ වැඩි. සෙනඟ අඩු වුණොත් මම වීඩියෝ එකක් දාන්න බෝධි පූජාවේ. එහෙනම් යා දැන් මල් ටිකක් කඩන්න. අපි ජම්බු ගෙඩියකුත් කාලම වැඩ පටන් ගමු. මේ කියන්නේ සුවියට ඉදිලා. එද්දි අම්මා මල් ටිකක් කඩලා එහෙනම් මල් ටිකක් කන්න දෙයක් නැහැ. අපි බෝධි පූජාවට බා අම්මෙන් ඔයාලා ෆෝන් එකෙන් මල් කඩුවට අපි තාම මල් කඩන්නේ මේ විදිහට තමයි. 1 hour later. දැන් අපිට තියෙනවා ඩ්‍රාම එකක් වොයිස් කරන්න. අපි යන් දැන් ඒක කොහොමද වෙන්නේ බලන්න. ඒවවත් වොයිස් කරනවා. මේක අපි තාත්තලා ආපු වැඩක්. අපි දැන් ඉස්සරහට එනවනේ වෙසක් පොය ළඟයිනේ. වෙසක් එකට තියෙන තොරණක කතාවක් තමයි අපිට රෙකෝඩ් කරන්න තියෙන්නේ. අපි යන් දැන් කොහොමද ඒක රෙකෝඩ් කරන්න බලන්න. ලස්සනයි බලන්න ලස්සන වැඩක්. අපි ගිහලා බලමු කොහොමද වෙන්නේ කියලා. එහෙනම් යා මාත් එක්ක ස්ටුඩියෝ එකට. ස්වාමීනි, ඔබට සුබ ආරංචියක් පවසන්න තියෙනවා. මොකද්ද සුඳුර ඒ? කියනු මැනවි. ඒ සුබ ආරංචිය කියනු මැනවි. ස්වාමීනි, මට හරි සතුටුයි ස්වාමීනි. ඔබත් සතුටුයි මේ ආරංචිය ඇහුවම. ඉතින් සුඳුර ඒ ප්‍රීතිදායක ආරංචිය කියනු මැනවි. ස්වාමීනි, ඔබ තාත්ත කෙනෙක් වෙන්නයි යන්නේ ස්වාමීනි. මොනවා සුඳුර? ඔය ඇත්තමද? මට හිතා ගන්නවත් බැහැ. මේ තරුණයාගේ ගම් පළාත කොහෙද? මගේ ගම් පළාත බරණැස් නුවර. මොනවද දෙමව්පියෝ කරන්නේ? මගේ දෙමව්පියෝ කරන්නේ වෙළඳාම. මෙන්න මේ විදිහට තමයි අපි ඩ්‍රාම එකක් වොයිස් කරේ. ඔන්න ඔය විදිහට තමයි ඩ්‍රාම එකක් වොයිස් වෙන්නේ. අපි ස්ටුඩියෝ එකේ තමයි වොයිස් කරේ. බලමු මං වොයිස් එක හදලා ඒ වොයිස් එකේ ක්ලිප් එකක් දාන්න බලන්න. එහෙනම් vlog එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. මතක දුව channel එක subscribe කරලා තියාගන්න. අලුත් vlog එකක් දාපු ගමන් බලන්න. එහෙනම් ජය වේවා. ස්වාමීනි, ඔබට සුබ ආරංචියක් පවසන්න තියෙනවා. මොකද්ද සුඳුර ඒ? කියනු මැන. ඒ සුබ ආරංචිය කියනු මැනවි. තත්කාල මේෂ වෘෂභ කටක තුලා වෘශ්චික ධනු මකර කුම්භ උපන් වේලාව සුජාතා. හොඳයි එහෙමනම් මේ අනුව අපි මේ දියණියට සුජාතා කියලා නම තියනවා.